ආයුබෝවන් සූපර් ශාස්ත්‍ර YouTube channel එක වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා ඔයාලට නිවිති සම්බෝලයක් හදන හැටි කියලා දෙන්න. ඉතින් මම නම් පෝච්චියක වවලා තින්නේ ඒ මගේ පහසුවට. ඔයාලට පුළුවන් ඉඩකඩ අඩු නම් පෝච්චියක වවා ගන්න. මම මුලින්ම මේ දලු හරියෙන් තමයි මේ කොළ ටික කඩාගත්තේ. ඇත්තටම නිවිති කියන්නේ හොඳ ගුණදායක ආහාරයක්. සිරුරට ලේ වඩනවා. ඒ වගේම පිළිකාව ඇතිවීමේ අවදානම ගොඩක් අඩු කරනවා. ඒ වගේ රෝග රැසකට මේ නිවිති ගුණදායකයි. දැන් අපි බලමු කොහොමද නිවිති සම්බෝලේ හදාගන්නේ කියලා. මුලින්ම අපි කඩාගත්ත නිවිති කොළ සෝදලා මේ ආකාරයට තබා ගන්නවා. මේ ඊට පස්සේ ගොඩක් සිහින්ව කපා ගන්න ඕනේ. අපි කෑම කන්න ලං වෙලා තමයි මේක හදා ගන්න ඕනේ. මොකද නැත්තම් වතුර ගතියක් වගේ එනවා. ඒ නිසා ගොඩාක්ම සිහින්ව කපා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. කෑමට ඉන්න අයගේ ප්‍රමාණයට ඉතින් හදාගත්තම හරි. අද නම් මම මේ පොඩ්ඩයි හදාගත්තේ. මේ විදිහට සිහින්ව කපා ගන්න ඕනේ. ඔයාලට පුළුවන් ආයි මේ අනිත් පැත්තට මේ එහෙම කපලා ඉවර වෙලා මෙන්න මේ පැත්තට මෙහෙම කපා ගන්න. ඊට පස්සේ මේ කපාගත්ත නිවිති කොළ භාජනයක් අරගෙන ඒ භාජනයට මෙහෙම දාන්න. දාලා මම සූදානම් කරලා තිබ්බා. රතු ලුණු කපලා තිබ්බා. අවමිරිස් කපලා සමහරු කැමති උඹල කඩ මාත් කැමති. ඒ නිසා සීනියට මේ ලියාගත්ත උඹල කඩ තියෙනවා. පොල් ලුණු දෙහි මේවා තමයි මම භාවිතා කරන්නේ. ඉතින් මුලින්ම දාන්න ඕනේ අවමිරිස් දාලා රතු ලුණු ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය පරිදි දාගන්න පුළුවන්. බොම්බයි ලුණු දාගන්නත් පුළුවන්. ඒ රතු ලුණු ගොඩක්ම රසවත්. ඊට පස්සේ අවසානයේ පොල් ටිකක් දාලා ඔයාලගේ කෑම අනුව, ඒ කියන්නේ ලුණු වැඩියෙන් කන්න හොඳ නැති අය පොඩ්ඩක් ලුණු දාගන්න. ඊට පස්සේ මේ විදිහට දෙහි මිරිකලා පදමනු ඊට පස්සේ මේ විදිහට හොඳින් අනා ගන්න ඕනේ. කෑම කන ලං වෙලා මේක සාදා ගන්න. මේ තියෙන්නේ අපේ නිවිති සම්බෝල. ඔයාලට පුළුවන් මේ වගේ රසම රස නිවිති සම්බෝලයක් පවුලේ අයත් එක්ක හදලා රස විඳින්න. ඉතින් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් සූපර් ශාස්ත්‍ර YouTube channel එක subscribe කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් පරිස්සමෙන් ඉන්න.